ළඟ ළඟ මේන සිංහල අලුත් අවුරුද්දට රසම රස ලස්සන ක්‍රිස්පි කොකිස් එකක් හදන හැටි බලමුද? හාල් පිටි කෝප්ප දෙකක් ගන්න. මම මේ අරන් තියෙන්නේ කඩේ හාල් පිටි. රසායන ලුණුත් එකතු කරගෙන කළු තල ඇටි තේ හැඳි එකක් විතර එකතු කරගන්න. කළු තල. දැන් මේ ටික හොඳට කලවම් කරගෙන අපි මේක පොල් කිරි වලින් අනාගමු. පොල් කිරි මෙතන මම පිටි කෝප්ප දෙකට පොල් කිරි කෝප්ප 4ක් අරගෙන තියෙනවා. ඔයාලා ගෙදර හදාගන්න පිටි නම් මේ මම ගත්ත පොල් කිරි ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. දැන් මම මේ හදාගත්ත කොකිස් මිශ්‍රණය කොටස් 3කට වෙන් කර ගන්නවා. මම මේකට ආහාර වර්ණක යොදා ගන්න නිසා තමයි මේ විදිහට කොටස් වලට වෙන් කරගන්නේ. ඔයාලා මේකට ආහාර වර්ණක යොදා ගන්නේ නැත්නම් මේ විදිහට කොටස් වලට වෙන් කර ගන්න ඕනේ නෑ. මේ විදිහටම කොකිස් හදා ගන්න පුළුවන්. මේ විදිහට මම ආහාර වර්ණක එකතු කර ගන්නවා. දැන් අපි කොකිස් එක බෙදගමු. කොකිස් එක බෙද ගන්න කලින් අපි මේ රත් වූ තෙලට කොකිස් අච්චුව තියලා කොකිස් අච්චුව ටිකක් රත් කර ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි මේ විදිහට රත් වූ කොකිස් අච්චුව අපේ පිටි මිශ්‍රණය තියලා කොකිස් එක බෙද ගන්න ඕනේ. ඒ වගේම කොකිස් එක බෙද ගන්නකොට ලිප අඩුම ගින්දරේ තියා ගන්න ඕනේ. නැත්නම් කොකිස් එක කර වෙලා අපිට මේ කොකිස් එක හදා ගන්න බැරි වෙනවා. මේ කොකිස් එක ගොඩාක් කර වෙන්නම බෙද ගන්න එපා. මේ විදිහට බෙදුනහම ඇති. දැන් අපි මේක මේ විදිහේ වීදුරුවක් උඩින් මේ වගේ මොනවා හරි ඔයාලා ගෙදර තියෙන වාජනයක් ඔයාලට ගන්න පුළුවන්. මම මේක මේ වගේ වීදුරුවක් උඩින් තියලා මේ රස්නේ පිටම කොකිස් එක මේ විදිහට චුට්ටක් අනිත් පැත්තට තද කර ගන්නවා. එතකොට මේක ලස්සන මලක් වගේ හැදෙනවා.
දැන් බලන්නකො ඔයාලා මේ විදිහටත් අපිට කොකිස් එක හදාගන්න පුළුවන්. මේ විදිහට ගොඩාක් බර කරන්නේ නැතුව කොකිස් එක මැදින් තවත් හැන්දක් තියලා කූරෙන් මේ විදිහට කොකිස් එක වටේට නමා ගන්න. මේක කොකිස් එක කර වෙන්නේ ඉස්සල්ලා තමයි මෙහෙම කරන්න ඕනේ. මේ විදිහට එමීට නමා ගන්න. මේ හැන්ද ගොඩාක් තද කරන්නේ නැහැ. හැන්ද තියා ගන්නවා විතරයි. මේ විදිහට එමීට වටේට නමා ගන්න. බලන්නකො අපි හදාගත්ත කොකිස් එක ගොඩාක් ලස්සනට තියෙනවා.